දැන් ඔයා පිට්ටනිය ඇතුළට බහැලා ඉවරයි. පිට්ටනිය ඇතුළට දැස්සා කියන්නේ ළමයි නිකන් හිටගෙන ඉන්න කල්මරන්න බජාර් ගෙහෙන්න රජ්ජු ගෙහෙන්න රස්තියක් ගහන්න කාලයක් නැහැ. මේ මැච් එක සෙල්ලම් කරන්නම ගොඩක් මිනිස්සු කරන්නේ ළමයි ඒ නැති වෙච්ච දේ ගැන හූල්ල ඉන්න එක විතරයි ගොඩක් මිනිස්සු කරන්නේ. 110 මිනිස්සු ළමයි ඊළඟට BMW එකකින් Audiයට මාරු වෙන්න try කරනවා. Audiයෙන් Benz එකට මාරු වෙන්න try කරනවා. ඊට පස්සේ Prado එකකට ඊට පස්සේ Lamborghini අපි හිනාවෙ කතා කරමු මේ හැමදේම ළමයි මතක ටිකක් විතරයි අවසානයේ අපිට ඉතුරු වෙන්නේ. හැබැයි ළමයි මතක තියාගන්න මේක ගහන්න ඕනේ මැච් එකක්. දැන් ඔයා පිට්ටනිය ඇතුළට බහැලා ඉවරයි. පිට්ටනිය ඇතුළට දැස්සා කියන්නේ ළමයි නිකන් හිටගෙන ඉන්න කල්මරන්න බජාර් ගෙහෙන්න රජ්ජු ගෙහෙන්න රස්තියක් ගහන්න කාලයක් නැහැ. මේ මැච් එක සෙල්ලම් කරන්නම වෙනවා. එළියේ ඉඳන් අපිට ඇගිලි ගහන්න බලන ඉන්න මිනිස්සු බලාගෙන ඉන්නවා. උඹලා දිනනකම් මැච් එක ගහන්න කිය. සහ ඔබට ආදරය කරන මිනිස්සු අම්මා තාත්තා පවුලේ මිනිස්සු බලාගෙන ඉන්නවා. ඔබ සෙල්ලම් කරලා පිට්ටනියෙන් එළියට ඕ ලෙවල් විභාගයට ප්‍රතිඵලයක් අරගෙන ඒ 9 හරි 6 7 හරි අරගෙන එනකම් මම බලාගෙන ඉන්නවා අපේ දෙමෝපියෝ යාළුවෝ වලට සහ විශේෂයෙන්ම දොස් කියන්න බලන ඉන්න මිනිස්සුත් බලාගෙන ඉන්නවා. මම කියන්නේ මට පුළුවන් විදිහට මම කෝච් කෙනෙක් කියලා මට පුළුවන් විදිහට පාර පෙන්නන්න. හරි දේ වැරදි දේ මොකක්ද කියන එක පෙන්නන්න. සෙල්ලම් කරන එක උඹලා ගැතේ තියෙන ළමයි ගහන්න ඕනේ මේ මැච් එක පෙරදිලා එළියට එන්න එපා දිනලම වරේ. දිනන්න බෑගල් ළමයි අඩුම තරමේ දිනන්න try කරලා ගේමක් දීලා පෙරදිලා. ඒ 9 ගන්න බැරි වෙයි. අඩුම තරමේ ගේමක් දීලා ඒ පහක් හරි අරගෙන පිට්ටනින් එළියට වරේ. එහෙම නැත්නම් ළමයි උඹලගේ සල්ලි අපරාධේ මම මේ කරන කැපකිරීම අපරාධේ අම්මලා අප්පච්චිලාගේ දාඩිය මහන්සිය අපරාධේ. ඒ හින්දා මගේ නන්දිලා මල්ලිලාට කියන්නේ දැන් පිළිවෙලක් ගාලා මේ අපිට තව අවසාන මාසේ කරන්න තියෙන උපරිම වැඩ ටික කරපළා. මම නිගමට මේ කියන්නේ ඔයා හිතන්න ගිය සතියේ ඔයා වැඩක් වෙන විදිහට ඔයා සතිය ගත කරාද කියලා බලන්නකො නෑනේ මනස. ඊයේ ගත කරාද කියලා හිතන්නකො නෑනේ මනස. ඔක අද ගත කරයි කියලා හිතනවද නෑ. හෙටත් එහෙමයි අනිද්දාත් එහෙමයි. මම කියන්නේ මිනිස්සෙක්ට වරදින එක පරදින එක සාමාන්‍ය දෙයක්. මිනිස්සෙක් දිනනවා කියලා යා දිනන්නේ ඒ පෙරදිච්ච වෙලාවල් වල ගොඩක් මිනිස්සු කරන්නේ ළමයි පෙරදිච්ච නැති වෙච්ච දා තියෙනවනේ. මේ ලෝකේ හැම මිනිස්සෙයක්ම එහෙමයි. හරිද? මටත් එහෙමයි මම ජීවිතේ පෙරදිලා තියෙනවා, වැටිලා තියෙනවා, කඩා වැටිලා තියෙනවා. මමත් විදෝ හිටපු කාලෙකුත් තියෙනවා. ඔයාලගේ අම්මලා තාත්තලාත් එහෙමයි මේ ලෝකේ ඉන්න හැම මිනිස්සයක්ම පරදිනවා. ජීවිතේ කොහේ හරි කරක කඩා වැටීමක් තියෙනවා. හැබැයි ගොඩක් මිනිස්සු කරන්නේ ළමයි ඒ නැති වෙච්ච දේ ගැන හූල්ල ඉන්න එක විතරයි ගොඩක් මිනිස්සු කරන්නේ. මම ඔයාලට කියන්නේ ළමයි මම කරන දේ මම කියන්නේ ළමයි ඒ වැඩිච්ච තැනින් කවුරු හරි මිනිස්සෙක් හිතට ගත්තොත් නෑ මම මේ ගේම ගහනවා කියලා මම දිනනවා කියලා ඒ මිනිස්සයා හිතට ගන්න මොහොතක් එනවනේ. අන්න ඒක තමයි ළමයි එයා දිනන්න ගන්න පළවෙනිම පියවර. ගොඩක් ළමයිට එහෙම ගන්න බෑ. එහෙම ආත්ම විශ්වාසයක් නෑ. තමන්ට තමන් ගැන ෂුවර් එකක් නෑ. මං කියන්නේ උඹලා විශ්වාස කරලා මේ ගේම් එක දිනනවා කියලා හිතාගන්නලා ඒ සිතුවිල්ල හරියට හිතේ භාගයක් නැතුව හිත පිරෙන්නම ආවනම් ඔබ දිනන්න ගන්න ඕනේ පළවෙනි ස්ටෙප් එකම බාරගෙන ඉවරයි. මං කියන්නේ දුක් වෙන්න ඕනේ හැම සමාජයකම මම මේකක් කියනවා. හැම සමාජයකම ළමයි හැම මිනිස්සුම ડોක්ටර්ලා වෙන්නේ නැහැ. පන්තියේ ඕනෙම පන්තියක 110ක් විතර තමයි ළමයි කැම්පස් යන්නේ. 110ක් විතර තමයි A9ක් ගන්න. 110ක් විතර තමයි හොඳ ප්‍රතිඵල ගන්න. 90%ක්ම ෆේල්. ජීවිත කැලලක් ෆේල්. අර 110 මිනිස්සු ළමයි ඊළඟට BMW එකකින් Audiයට මාරු වෙන්න try කරනවා. Audiයෙන් Benz එකට මාරු වෙන්න try කරනවා. ඊට පස්සේ Prado එකකට, ඊට පස්සේ Lamborghini එකකට මාරු වෙන්න try කරනවා. අනිත් මිනිස්සු 90%ක්ම කරන්නේ ළමයි. අර මිනිස්සු දිහා බලාගෙන හූල්ලනවා. දෙකින් මට කාර් එකක් නේ. දෙකින් මෙච්චර නෑනේ මේ මිනිස්සු මෙහෙම කුඩු විකුණලා ඉන්නේ ගෙවල් හදන්න. එහෙම කාර් ගන්න. මිනිස්සු හූල්ලනවා මේ සමාජයේ ඉන්න බහුතරයක් මිනිස්සු. ෆේල්. මම මේ try කරන්නේ ළමයි ඔය වැරදිලා ඉන්න 90 පන්තියේ භාගයක් මම ස්ටේජ් එකට ගෙන්නුනේ. තව භාගයක් ඉන්නවා මට හදන්න. මම ඊළඟ සමුදා පේපර් එකේ මම බලාගෙන ඉන්නවා. මගේ ළමයි ටික උතන ඉඳගෙන ඉන්න මම නෙවුට් එකේ ස්ටේජ් එකට ආවද නැද්ද කියන එක මට වැඩක් නැහැ. උතන ඉඳගෙන ඉන්න උඹලගේ අඩුම තරමේ 5 දෙනෙක් වරලා ස්ටේජ් එකට 5 දෙනෙක් වරලා මට ඒකයි මට හිත හදාගන්න නෙවුට් එක මම මේ කියන දේ අහලා 5 දෙනෙක් වෙනස් වුණා. කියන දේ අහලා 5 දෙනෙක් ගේම් එක ඇතුළට දැස්සා 5 දෙනෙක් ගේම ගහනවා කියලා හිතට ගත්තා කියලා මට මගේ හිත හදාගන්න පුළුවන්. එහෙනම් මගේ නම් කියලා මල්ලාට කියන්නේ අපි hina වෙමු. කතා කරමු මේ හැමදේම ළමයි මතක ටිකක් විතරයි අවසානයේ අපිට ඉතුරු වෙන්නේ. තව අවුරුද්දකින් පස්සේ උඹලා මංගාවේ යන්නම යනවා. එතකොට ජීවිතේට තනියම මුණ දෙන්න ඕනේ, තනියම හිට ගන්න ඕනේ. තව ටික කාලයයි මාත් එක්ක ඔයගොල්ලෝ ඉන්න තියෙන්නේ සති වලින් ගත්තොත් දවස් වලින් ගත්තොත් තව දවස් 50 අපි මේ තියෙන බැඳීම ඉවර කරන්න ඕනේ. තව දවස් 50. එහෙනම් මගේ මල්ලිලාට කියන්නේ උඹම කල්පනා කරලා උඹම හිතලා මේ ගේම් එක දිනන්නම ප්ලේ කරපන්.
මේ මැච් එක ඇතුළට බහැලා පරදින්න නැතුව ඒක ගන්නම මහන්සි වෙනවා. එහෙම බෑ කියලා දෙයක් නෑ ළමයි. මගේ ජීවිතේ මට හම්බ වෙච්ච හොඳම උදාහරණ දෙක තමයි මට අවුරුද්ද මතක නෑ ළමයි. එක නංගි කෙනෙක් හිටියා මලීෂා නංගි වලගේ අඳුරනවත් දන්නේ නැහැ මෙතන. මලීෂා නංගි මාස 3යි මගේ පන්ති ආවේ. ඒ කියන්නේ ඉංග්‍රීසි ෆේල් වෙලා ජොබ් එකක් කර කර ඉඳලා තමයි මං ගාවට පන්තියට ආවේ. මාස 3යි. මාස 3ෙන් මගේ අම්මා ඒ කෙල්ල ඒකක් ගත්තා. මගේ අම්මා මට අම්මට වඩා වටින දෙයක් නෑ මේ ලෝකේ. මගේ අම්මා මාස 3ෙන් මහන්සි වෙලා ඒකක් ගත්තා. එහෙනම් ඔයාලට බැරි වෙන්නේ හේතුවක් නැහැ. ඉංග්‍රීසි බෑ කියලා හිතපු අක්කා කෙනෙක් හිටියා. මම අක්කාගේ නම කියන්නේ නැහැ. දැන් ටීචර් කෙනෙක්. ඒ අක්කා එක කෝස් එකක් කරා. CET එකේ කෝස් එක කරා. ඒ අක්කට ඒ කෝස් එක කරගන්න ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ කියලා මගේ පන්තියට ආවා. එයා අද ළමයි ඉංග්‍රීසි ටීචර් කෙනෙක් මේ නිකරන්නේ. එහෙම කරපු මේ දේවල් තියෙනවා. ඒ හින්දා මගේ ළමයි කට්ටියට කියන්නේ අපි වෙනස් වෙලා මේ ගේම් එක දිනන්නම වැඩ කරපළා බෑ කියලා දෙයක් මේ ලෝකේ නෑ. හරි. එහෙනම් thank you අනේ ඔයගොල්ලෝ කට්ටියට මේ විදියට ලකුණු ගත්තට ඔයගොල්ලෝ කට්ටියට thank you ඈ. හරි. එහෙනම් අපි සතුටා 12 මාර්ග පන්තියෙන් හම්බ වෙනවා.